Discover where every voice finds its home. VoiceTube. හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තවත් යම් ආකාරයක විහිසුණු තත්ත්වයක් නිර්මාණය වීමේ අවධානමක් මතුව තිබෙනවා. වාර්තා වන තොරතුරු වලට අනුව තෙල් ප්‍රවාහනය කරන නෞකාවන් සම්බන්ධයෙන් යලිත් රතු එළියක් දන්වමින් මේ වෙද්දි ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව වාර්තා වන ආකාරයට නෞකාවක යම් ආකාරයක පිපිරුමක් ඕමාන් ආශ්‍රිත මුහුදේදී සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඕමානයේ කුම්සාර් ආශ්‍රිතව එක් කොටසේ දකුණු දිගට වන්නට නාවික සැතපුම් 9කට දුරින් මෙවැනි සිදුවීමක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර නාවික ක්‍රියාවලිය සම්බන්ධයෙන් වුණු ආයතනය නැත්නම් UK Maritime Trade Operation එක නිවේදනය කර තිබෙනවා. ඔවුන් වාර්තා කරන ආකාරයට යම් ආකාරයක පිපිරීම් දෙකක් නෞකාවක් තුළ සිදු වී ඇති බවටයි ඔවුන් තොරතුරු වාර්තා කරන්නේ. කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මෙහි ගමන්ගත් කාර්ය මණ්ඩලයට කිසිදු ආකාරයක හානියක් සිදු වී නොමැතිවවත් ඒ වගේම නෞකාව අනාරක්ෂිත තත්ත්වයේ කියන්නේ මුහුදුපත් වීමක් සිදු වෙමින් පවතින්නේ නැති බව තමයි මේ වෙලේ අනාවරණ වෙලා තිබෙන්නේ. ඒ වගේම තවදුරටත් මේකෙන් පරිසර හානියක් සිදු වී තිබෙනවද කියන කාරණය පිළිබඳ විමර්ශනයක් සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වෙද්දී යලිත් වතාවක් UK Maritime Trade Operation එක අනතුරු ඇඟවීමක් කරනු ලබනවා. ඒ තමයි advice to transit with caution and report any suspicious activity. කිසිදු ආකාරයක අවදානම්කාරී දෙයක් තිබෙනවා නම් වහාම වාර්තා කරන්න. ඒ වගේම මේ ප්‍රදේශය ආශ්‍රිතව ගමන් කිරීමේදී දැඩි අවධානය යොමු කරන්න කියන කාරණය තමයි ඔවුන් දැනුවත් කර තිබෙන්නේ. ඒ අනුව ඇටැක් කියන උද්ෘතය යටතේ තමයි මේම නිල නිවේදනය ජාත්‍යන්තර වශයෙන් නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව තෙල් නෞකාවක නැත්නම් මේක ටැංකර් එකක පිපිරීම් දෙකක් සිදු වී ඇති බව ඔවුන් තහවුරු කරනවා. ඕමානය සහ ඉරානය මේ වෙද්දි හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නියැලෙනවා. ඒ වෙද්දී ඉරානය ප්‍රකාශ කරනු ලැබුවේ අපට සාකච්ඡාව තිබෙන්නේ ඇමරිකාව සමග නොව ඕමානය සමග බවයි. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධියේ පරිපාලනය සම්බන්ධයෙන් ඕමානයට සහ ඉරානය කියන රාජ්‍යයන් දෙකටම ඍජු අයිතියක් සහ මැදිහත් වීමක් පවතිනවා. එවන් පරිසරයක් ඇතුළතදී යලිත් මෙවැනි පිපිරීමක් සිදුවීම පැහැදිලි ප්‍රශ්න සහගත තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ ඔවුන්ගේ ප්‍රහාර තාවකාලිකව නතර කර තිබුණා.